ආයිබෝවන් ඩිල්කෝ ට්‍රැවල්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද අපි ඔයාලට ගේන්න යන්නේ අපේ දින 7ක තායිලන්ඩ් පතාය බැංකොක් ටුවර් එකේ 3 වෙනි දවස ගැන සේරම විස්තර. අද අපි ඔයාලව මුලින්ම එක්කන් යනවා හැමෝම ආස කරන අන්ඩර්වෝටර් සී ලයිෆ් එක බලන්න. ඊට පස්සේ අපි යනවා සුන්දර මැඩම් තුසෝඩ් වැක් මියුසියම් එක බලන්න. හැමෝම මේක බැලුවට පස්සේ අපි අපේ බැංකොක් දරු පන්තිය හොටෙල් එකට චෙකින් වෙලා ටිකක් වෙලා නිදාසේ ඉඳලා අවසානයේ අපි ඔයාලව එක්කන් යනවා ඒසියාටික් රිවර් ෆ්‍රන්ට් ඒරියා එකට හා හැමෝගෙම සිහිනයක් බඳු චාහු පාරයා ඩිනර් ක්‍රූස් නැවේ VIP ඉන්ටර්නැෂනල් ඩිනර් ක්‍රූස් එකක්. උදේම අපි හොටෙල් එකෙන් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපි මුලින්ම ගියේ ලෝකයක් ආදරය කරන කොරල් අයිලන්ඩ් එකේ ෆුල් ඩේ ටුවර් එක. කොරල් අයිලන්ඩ් කියන්නේ ඇත්තටම ලස්සන පුංචි දූපතක්. අපේ අය සතුටෙන් වෝටර් ස්පෝර්ට් කරපු හැටි මතක ඇතිනේ. පැරාසේලින්, අන්ඩර්වෝටර් සී වෝක්, ජෙට් ස්කී, බනානා බෝට් වගේ ගොඩක් දේවල් එතන කරා. මතකද අපේ අය ඊයේ ගත්ත ලන්ච් එක? ඒ විතරක් නෙමෙයි අපි අපේ සංචාරකයන්ව හවස එක්කන් ගියා සුන්දර පතාය නගරය ඇවිදින්න. වෝකින් ස්ට්‍රීට්, පතාය ට්‍රී ටවුන්, ස්ට්‍රීට් ෆුඩ් මාකට්, පතාය නයිට් මාකට් හා පතාය බීච් එකට. මේ හැමතැනකම ඩිල්කෝ ට්‍රැවල්ස් අපි අපේ සංචාරකයන්ව පරිස්සමෙන් එක්කන් ගියා. අපි ඔබේ දිල් කොයි සදා ඉතින් ඒ වගේම ලස්සන දවසක් තමයි ඩිල්කෝ ට්‍රැවල්ස් අපේ දින 7ක තායිලන්ඩ් පතාය බැංකොක් ටුවර් එකේ 3 වෙනි දවස කියන්නේත්. අද අපි මුලින්ම කරන්නේ අපේ පතාය තරු පන්තිය හොටෙල් එකෙන්ම අපේ උදෑසන ආහාර වේල ගන්න එක. ඉතින් බලන්නකෝ අපේ අය රස කෑම ගොඩක් පිරුණු මේ බුෆේ එක රස විදින විදිහ හැමෝම කාලා හැම ලෑස්තුනාට පස්සේ උදේ 9ට විතර අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වෙනවා. පේනව නේද අපේ අය වෙලාවට වැඩ කරන විදිහ. දැන් අපි හදන්නේ අපේ ලක්සරි ට්‍රාන්ස්පෝර්ට් එකෙන්ම බැංකොක් නගරය බලා පිටත් වෙන්න. ඒක පැය 1:00ක වගේ ගමනක්. ඒ යන ගමනේදී අපි මුලින්ම යන්නේ අන්ඩර්වෝටර් සී ලයිෆ් එක බලන්න. අන්ඩර්වෝටර් සී ලයිෆ් කියන්නේ ගොඩක් විශාල මින් මැදුරක්. මීටර් 105ක් විතර දිග වෝටර් ටනල් එකක් යටින් ඇවිදින ගමන් මාළු වර්ග 5000කට වැඩි ප්‍රමාණයක් මෙතන බලා ගන්න පුළුවන්. ඇත්තම කියනවා නම් මේක තමයි තායිලන්තයේ සංචාරකයන් වෙනුවෙන්ම සැකසුණු ලොකුම මින් මැදුර. ඒ විතරක් නෙමේ මෙතන තව පොඩි සත්තු ගොඩක් බලා ගන්න පුළුවන්. බලන්නකො මෙතන ලස්සන. ඔයාලගේ ජීවිතේට අමතක නොවන අත්දැකීමක් වෙනවා කියන එක නොඅනුමානයි. දන්නවද මේ ඇතුලේ ඉන්නේ කවුද කියලා? මේ ජෙලිෆිෂ් බබාලා. මෙතනින් එළියට ඇවිත් දැන් අපි මේ යන්න හදන්නේ මැඩම් තුසෝඩ් වැක් මියුසියම් එක බලන්න. ලංකාවේ ඉඳන් ඔයාලත් එක්ක යන අපේ සංචාරක කළමනාකරු ඔයාලට මේ දේවල් ගැන ගොඩාක් විස්තර කියලා දෙනවා. ඔයාලටත් ඕන දෙයක් අහලා දැනගන්න පුළුවන්. ඔයාලා දැනගන්න ආස නිසා මම මුලින්ම ඔයාලට බැංකොක් නගරය ගැන පුංචි විස්තරයක් කියන්නම්. බැංකොක් නගරය කියන්නේ ඇත්තටම ගොඩක් දියුණු නගරයක්. ඇත්තම කියනවා නම් ගේ වසරේ ලෝකයේ වැඩිම පිරිසක් පැමිණිය නගරය තමයි බැංකොක් නගරය කියන්නේ. බැංකොක් කියන්නේ ගොඩක් විශාල සුන්දර නගරයක්. ඒකේ විශාලත්වය ඔයාලට තේරුම් ගන්න පහසු වෙන විදියට කියනවා නම් මිලියන 12ක් මිනිස්සු ජීවත් වෙන නගරයක් තමයි බැංකොක් කියන්නේ. ඒ කියන්නේ ලංකාවේ ජනගහනයෙන් හරි අඩකටත් වැඩි ප්‍රමාණයක් තායිලන්තයේ බැංකොක් නුවර විතරක් ජීවත් වෙනවා. ඉතින් ඔයාලම බලන්නකෝ ඉතුරු දවස් ටික පුරා අපි ඔයාලව මේ නගරයේ තියෙන හැම ප්‍රධාන ලස්සන තැනක්ම බලන්න එක්කන් යනවා. දැන් අපි පොඩ්ඩ ළඟා වෙන්නේ මැඩම් තුසෝඩ් වැක්ස් මියුසියම් එක වෙත. තායිලන්තයේ තියෙන හොඳම වැක්ස් මියුසියම් එක තමයි මැඩම් තුසෝඩ් වැක්ස් මියුසියම් කියන්නේ. ඇමරිකා, ඉංග්ලන්ඩ්, ඕස්ට්‍රේලියා, ජපන් වගේ ලෝකයේ ප්‍රධාන රටවල් කිහිපයකත් මේ මැඩම් තුසෝඩ් වැක්ස් මියුසියම් එකේ බ්‍රාන්චස් බලා ගන්න පුළුවන්.
ඔයාලා ආස කරන ලෝක ප්‍රකට චරිතවල ඉටිවලින් නිර්මාණය වූ අනුරුවවල් 100කට ආසන්න ප්‍රමාණයක් මේක ඇතුලේ බලාගන්න පුළුවන්. ඒ විතරක්ද ඔයාලා ආසම චරිතයක ආසාස විදියට ෆොටෝස් ගන්නත් පුළුවන්. තව ඒක ඇතුලේ එක එක ලස්සන ක්‍රියාකාරකමුත් තියෙනවා. බලන්නකෝ අපේ අය කොච්චර සතුටින් මේක ඇතුලේ ඇවිද ඇවිද ෆොටෝස් ගන්නවද කියලා. ඒ සුන්දර අත්දැකීමත් ජීවිතයට එකතු කරගත්තට පස්සේ දැන් අපි යන්නේ අපේ බැංකොක් තරු පන්තිය හෝටලයට. අපි අපේ සංචාරකයන්ගේ පහසුව වෙනුවෙන්ම වෙන් කරගන්නේ බැංකොක් නගරයේ shopping mall සහ shopping market වලට ආසන්නයේම බැංකොක් නගරය තුලම පිහිටි හෝටලයක්. බැංකොක් නගරයෙන් පිට කොතරම් මිල අඩුවට හෝටල් තිබ්බත් shopping mall සහ shopping market වලට ඇවිදින දුරින්ම තියෙන හෝටලයක් අපි අපේ සංචාරකයන්ට ලබා දෙන්නේ එයාලට shopping කරන්න සහ ආස දේවල් කන්න බොන්න ඉතාමත් පහසු නිසා. අපි ලබා දෙන හෝටල් එක තුල ගොඩක් පහසුකම් තියෙනවා. ඔයාලම බලන්නකෝ කොච්චර සුව පහසු තැනක්ද කියලා මේක. හැමෝම දවල් ආහාරය එහෙම අරගෙන ටිකක් නිදහසේ හිටියට පස්සේ දැන් අපි හැමෝම පිටත් වෙන්න හදන්නේ ජීවිතේට අමතක නොවන තායිලන්තයට එන හැමෝගේම සිහිනයක් බඳු චාහු පාරයා ඩිනර් ක්‍රූස් නැවේ සුන්දර අත්දැකීම විඳින්න. මුලින්ම අපි ඔයාලව එක්කන් යනවා නැවට පිවිසෙන ස්ථානයට ආසන්නව පිහිටලා තියෙන ඒසියාටික් ද රිවර් ෆ්‍රන්ට් ඒරියා එක බලන්න. බලන්නකෝ හවසට මෙතන කොච්චර ලස්සන තැනක්ද කියලා. දෙටම කියනවා නම් ටිකක් මෙතන යුරෝප් විදියට හැදුන තැන. බලන්නකෝ මෙතන ලස්සන දන්නෙම නැතුව නැවට නගින්න වෙලාවත් ඇවිත්. දැන් අපි ඔයාලට කියන්න යන්නේ පොඩි රහසක්. ඔයාලට පේනවා ඇතිනේ මෙතන හැම විනාඩි 15කට සැරයක්ම නැවක් පිටත් වෙනවා. ඒ හැම නැවකටම චාහු පාරයා ඩිනර් ක්‍රූස් කිව්වට ඒ එක ඒවා වල තියෙන්නේ එක එක පහසුකම් හා ආහාර. සංචාරක ආයතනයකට පුළුවන් අඩු මිලකට අඩු පහසුකම් හා ආහාර සහිත නැවක ඔයාලව ඩිනර් ක්‍රූස් ගමනට යොමු කරන්න. ඒත් දිල්කු ට්‍රැවල් අපි ඔයාලව එක්කන් යන්නේ හොඳම චාහු පාරයා VIP ඉන්ටර්නැෂනල් ඩිනර් ක්‍රූස් ගමනක්. ඒ විතරක් නෙමෙයි ඔයාලට ඕන තරම් කන්න කෑම ජාති කුඩක් විතරක් නෙමෙයි අන්ලිමිටඩ් බියරුත් දෙනවා. ඔයාලා අපිව තවත් සංචාරක ආයතනයක් නමක සංසන්දනය කරනවා නම් මේ වගේ දේවලුත් අනිවාර්යෙන් හිතන්න. ඔන්න අපේ නැවනම් වෙලාවටම ආවා. බලන්නකෝ ඒ නැවේ ලොකු හා ලස්සන. නැව දැම් පිටත් වෙන්නයි හදන්නේ. ඔයාලම බලන්නකෝ අපි ඔයාලට ලබා දෙන ඉන්ටර්නැෂනල් VIP ඩිනර් එකේ ලස්සන. ඒ විතරක් නෙමෙයි ඔයාලට අන්ලිමිටඩ් බියරුත් දෙනවා. ඔයාලට පුළුවන් ලස්සන නැටුම් ගැයුම් බලබලම මේ ලස්සන බුෆේ එක රස විඳින්න. මේ ගමනදී ඔයාලට බැංකොක් නගරයේ රාත්‍රියේ ලස්සන හොඳින්ම බලාගන්න පුළුවන්. කොහොමද අපේ සතුටින් වටපිට බලබල යන ලස්සන ඔයාලට ගොඩක් විනෝද වෙන්න පුළුවන් තැනක් තමයි මේ චාහු පාරයා ඩිනර් ක්‍රූස් ලක්සරි VIP ටුවර් එක කියන්නේ. බලන්නකෝ අපේ සතුටෙන් යන විදිහ.
තායිලන්තයේ ලස්සන බලන ගමන් සිංහල සින්දුවකට ඩාන්ස් කරන්න ලැබෙනවා කියන්නේ ඉතින් වෙනම අත්දැකීමක්. පැය දෙකක විතර සංචාරකයෙන් පස්සේ දැන් අපි යන්න හදන්නේ නැවෙන් බහින්න. ඊට පස්සේ අපි හැමෝම ආයෙත් අපේ බැංකොක් තරුපන්තිය හෝටලේ වෙත පිටත් වෙන ගමන පටන් ගන්නවා. ඇත්තම කියනවා නම් අපි තායිලන්තයට පැය තිබ්බ වෙලාවේ ඉඳන් අපේ තායිලන්ත කාර්ය මණ්ඩලය අපි වෙනුවෙන් රැයක් දවාලක් නැතුව ගොඩක් මහන්සි වෙනවා. බලන්නකො එයාලත් කොච්චර සතුටෙන් මේ ගමන යනවද කියලා. අපිව ගොඩක් එයාලා පරිස්සම් කරනවා. අපේ හැමෝම අපේ හොටෙල් එකට ආවට පස්සේ අපේ දවස් 7ක තායිලන්ත බැංකොක් පතාය ටුවර් එකේ 3 වෙනි දවස නිමා වෙනවා. ජීවිතයට ගන්න ඕන අත්දැකීම් ගොඩක් එකතු කරගත්ත දවසක් නේද? ඔව් අපේ තායිලන්ත දින 7ක බැංකොක් පතාය සංචාරයේ ලස්සනම දවසක් තමයි මේ 3 වෙනි දවස කියන්නේ. අපි ආයතනයක් විදිහට මේ ව්‍යාපාරයෙන් ලාභයක් උපයනවා. ඒත් අපි මේ සංචාරයේදී අපේ සංචාරකයන්ට හොඳම දේවල් ලබා දෙනවා. එයාලව ගොඩක් පරිස්සම් කරනවා. අපි දන්නවා ඔයාලා අපිත් එක්ක එකතු වෙලා මේ වගේ සංචාරයක් එන්නේ වසර 10ක අපගේ දිල්කෝ සන්නාමය ඔබේ හදවතේ ඇති කරපු විශ්වාසය මතයි කියලා. ඒ විශ්වාසය එදත් අදත් මෙන් හෙටත් අපි අනිවාර්යයෙන්ම රකිනවා. අපි ලංකාවේදී ඔබට පොරොන්දු වෙන දේවල් තායිලන්තයේදීත් ඔබට ලබා දෙන නිසා තමයි අපිට පුළුවන් වෙලා තියෙන්නේ මේ වගේ වීඩියෝ මාලාවක් ඕගලන්ට ගේන්න. ඔයාලටත් පුළුවන් ඔයාලගේ ආදරණීයන් එක්ක තායිලන්ත ටුවර් එකක් දිල්කෝ ට්‍රැවල්ස් අපිත් එක්කම යන්න. එහෙනම් අදම අමතන්න 076යි 444යි 333යි 5 හෝ 077යි 63යි 95යි 088. එහෙම නැත් 076යි 444යි 333යි 5 අංකයට WhatsApp පණිවිඩයක් ලබා දෙන්න. වැඩිදුර විස්තර සඳහා ඔයාලට පුළුවන් අපේ Facebook පිටුවට, YouTube නාලිකාවට, TikTok පිටුවට පිවිසෙන්නත්. 4 වෙනි දවස කියන්නේ අපේ සංචාරයේ ලස්සනම දවසක්. හැමෝගෙම සිහිනයක් බඳු Dream World හා Snow Town ෆුල් ඩේ ටුවර් එක තියෙන්නේ හෙට. ඔයාලට අපි ලබා දෙන්නේ Dream World Super Visa ටිකට් එක. ඒක තමයි Dream World එකේ තියෙන හොඳම හා මිල වැඩිම ටිකට් එක. ඒකෙන් ඔයාලට පුළුවන් Dream World එකේ තියෙන ඇක්ටිවිටිස් 42ම ඕනෑම වාර ප්‍රමාණයක් අත්විඳින්න. තවත් Dream World රෙස්ටුරන්ට් එකෙන්ම ඕගලන්ට ලන්ච් බුෆේ එක රස විඳින්නත් පුළුවන්. ඒ විතරක්ද Snow Town එක ඇතුලේ ඕනම වෙලාවක් ඔයාලට සතුරු වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය බූට්ස්, ඇඳුම් සේරමත් අපි ඔයාලට නොමිලේම ලබා දෙනවා. එදා දවසත් ගොඩක් ලස්සන දවසක්. එහෙනම් ඒ වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න එනකන් ඕගොල්ලෝ හැමෝටම ආයිබෝවන්. අපි ඔබේ දිල් කොයි සදා